Hi guys, today also I welcome you to channel My Varna. Today also I'm going to start a new lesson here. I'm sure that you all are comfortable with my lessons so far presented here. And before I'm going to start this lesson, I would like to request you to subscribe this channel if you haven't subscribed yet. Then you can get a notification once I upload a new lesson here. ඉතින් ඒ කාරුණික ඉල්ලීමත් එක්කම මං සූදානම් ඔබට අද දවසේ පාඩම ඉදිරිපත් කරන්න. ඉතින් පොඩි වෙනසක් කරලා තිබෙනවා අවුට්ලයින් ප්ලෑන් එක. මේ වෙනතෙක් මම ඉදිරිපත් කර තිබෙන පාඩම් 7ම සෙන්ටෙන්ස් පැටර්න් වලට අදාළව එහෙම නැත්නම් කතාබහේදී එදිනෙදා කතාබහේදී අවශ්‍ය කරන පැටර්න්ස් වාක්‍ය රටා පිළිබඳව පාඩම් මාලාවක් තමයි ඔබට ඉදිරිපත් කළේ. නමුත් මින් ඉදිරියට සෙන්ටෙන්ස් පැටර්න්ම පමණක් නෙවෙයි භාෂාවේදී වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කිරීමට සහ ඔබට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් ඒ නිසා අනුපිළිවෙල මා මෙතෙක් සෙන්ටෙන්ස් පැටර්න් නම්බර් 1 to 7 දක්වා වීඩියෝස් 7ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙතැන් සිට අංක භාවිතා කිරීමේදී පාඩම්වල අනුපිළිවෙල භාවිතා කිරීමේදී 8 වෙනි පාඩම 9 වෙනි පාඩම 10 වෙනි පාඩම වශයෙන් lesson number 8 9 10 ආදී වශයෙන් ඉදිරියට පාඩම් ටික ගලාගෙන යනවා. ඒ අතරතුර sentence pattern පමණක්ම නොවේ විවිධ වූ භාෂාව තුළ තිබෙන විවිධ වූ ව්‍යාකරණ පිළිබඳව සහ අනිකොත් සියලුම කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. ඊටාම කෙටියෙන් සහ ඔබට මතක තබා ගත හැකි පහසු මාර්ග ඔස්සේ. ඉතින් අපි අද දවසේ බලමු මොකක්ද අපි සාකච්ඡා කිරීමට නියමිත පාඩම කියලා. ඉතින් හැමෝම ආදරයෙන් බලාගෙන ඉන්න My Varna channel එකට නැවතත් ඔබ පිළිගනිමින් අපි බලමු අද දවසට නියමිත පාඩම මොකක්ද කියලා. ඉතින් අද දවසේ මම සූදානමින් ඉන්නේ ඊටාම වැදගත් පාඩමක් ඔයගලන්ට කියලා දෙන්න. ඒ නිසාම මම ඉල්ලා සිටිනවා මුල සිට අවසාන වන තෙක් රැඳිලා ඉන්න මේ වීඩියෝත් එක්ක වීඩියෝක අවසාන වන තෙක් බලන්න. ඉතින් ඔබට ඊටාම වැදගත් කරුණු කාරණා කීපයක් ඉංග්‍රීසි භාෂාව තුළ තිබෙන තේරුම් ගන්න හැකියාව ලැබේ. ඉතින් අපි ඒ ලෙසන් එක එහෙම නැත්නම් මේ පාඩම අවසන් වුණාට පස්සේ අපි බලමු සෙන්ටෙන්ස් පැටර්න් එකක් වාක්‍ය රටාවකුත් ඉගෙන ගන්න කාල වේලාව තියෙන විදියට. මොකද මම දීර්ඝ වීඩියෝ කරන්න අදහසක් නැහැ. මොකද ඔබට පහසු මම දන්නවා ඔබ සියලුම සමහර අය ඊටාම වෙහෙසකාරී ජීවිතයක් ගත කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පහසු වෙන විදිහට තමයි මේ මම පාඩම් මාලාව ඊටාම කෙටි වීඩියෝ ඉදිරිපත් කරමින් ඔබට ලබා දෙන්නේ. හරි. වැඩි කතා නොකර අපි අනවශ්‍ය දේවල් කතා කරමු. කෙලින්ම අපි යමු අද දවසේ පාඩමට. දැන් ඔබ අහලා ඇතිනේ verb සම්බන්ධව, ඒ කියන්නේ ක්‍රියාපද සම්බන්ධව. ඉතින් ක්‍රියාපද සම්බන්ධව කතා කරනකොට එක කොටසක් තියෙනවා අපි වැඩි කතා නොකරන කොටසක්. ඉතින් ඒක අද දවසේ ඊටාම ගැඹුරට සාකච්ඡා කරන්න තමයි මගේ අදහස. පොඩි කාලයක් ගත කරලා. අපිට හම්බෙන කොටසක් තමයි impersonal verbs කියලා කියන්නේ. impersonal verbs කියලා කියන්නේ ඇත්තටම කර්තෘ කෙනෙක් විශේෂයෙන්ම අවශ්‍ය නොවන අවස්ථාවක. එහෙම නැත්නම් නිශ්චිත කර්තෘවරයෙක් නොමැති ක්‍රියාවන් වලට තමයි අපි කියන්නේ impersonal verbs කියලා. එතකොට මේ තියෙන impersonal verbs කිව්වහම මේ අපි කතා කරන මේ වචන වලට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් impersonal verbs කියලා කියන්නේ මෙන්න මේවා කියලා ඔයගොල්ලන්ට අඳුරලා දුන්නාම ඔයගොල්ලන්ට ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සහ එම ක්‍රියාපද වාක්‍යයකට යොදා ගනිද්දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව තමයි මෙතන සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු මොනවද මේ impersonal verbs කියන්නේ කියලා. මම කියවනේ මුලින්ම නිශ්චිත කර්තෘවරයෙක් නොමැති ක්‍රියාපද වලට තමයි අපි කියන්නේ impersonal verbs. මොනවද impersonal verbs? හරි. අපි දැන් මම ඔයගලන්ට මම පොඩි ලිස්ට් එකක් ලයිස්තුවක් කියන්නම්. rain කියලා කියන්නේ impersonal verb එකක්. ඇයි එහෙම කියන්නේ කියන එක මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට pour. rain කියලා කියන්නේ වහිනවා, pour කියලා කියන්නේ ගලනවා, වක් කරනවා, වැක්කිරනවා වගේ අර්ථ කීපයක් තියෙනවා. snow කියලා කියන්නේ හිම වැටෙනවා. ඊළඟට ස්ටෝම් කියලා කියන්නේ වේගෙන් හුළං හමනවට. ස්ටෝම් කියලා කුණාටුවටත් කියනවා. නමුත් මෙතන අපි
verb එකක් විදිහට ගත්තාම අපි අර්ථය ගන්නේ වේගෙන් හුලං හමනවා කියන එකට තමයි storm කියලා කියන්නේ. එතකොට තණ්ඩ කියලා කියන්නේ ගොරවනවා අකුණු ගහනවට කියනවා. happen කියලා කියන්නේ වෙනවා සිද්ධ වෙනවා. look like කියලා කියන්නේ පෙනෙනවා. occur කියලා කියන්නේ සිද්ධ වෙනවා. blizzard කියලා කියන්නේ කුණාටු ඇති වෙනවා. කුණාටු හමනවා. drizzle පොද ගහනවා. hail හිම කැට වගේ අර අයිස් කැට අපි අයිස් වහිනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ක්‍රියාපදයේ තුල තියෙන්නේ. ඉතින් දැන් මම මේ ලයිස්තුව කියාගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙනව නේද මේම ක්‍රියාපද වලට කවුරුවත් විසින් කරන ක්‍රියාපද නෙවෙයි මේ ක්‍රියාවන් නෙවෙයි මේ තියෙන්නේ. දැන් රේන් කියලා කිව්වොත් වහිනවා. වහිනවා කියන එක කවුරු හරි කරන ක්‍රියාවක්ද? නෑ. ඒක ඉබේට සිද්ධ වෙන ක්‍රියාවක්. එතකොට පෝ ගලනවා. ගලන එක කවුරුවත් කරනවද? හැබැයි පෝ කියන එකේ වක් කරනවා කියන අදහසක් තියෙනවා. ඒතකොට වක් කරනවා කියන අදහස ගත්තොත් ඒකට කතෘ කෙනෙක් ඉන්න පුළුවන්. ඔයා වක් කරන්න පුළුවන්, තව කෙනෙක් වක් කරන්න පුළුවන්. ඒ වගේ. නමුත් මෙතන මේ පාඩම තුල මම ඔබට අවධාරණයට ලක් කරන්නේ පෝ කියන එක ගලනවා කියන අර්ථයෙන් යුතුවයි. ස්නෝ හිම වැටෙනවා. හිම වැටෙනවා කියන එක කවුරු හරි කරන දෙයක්ද? නෑ. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. මේවා ගොඩක් මේ ක්‍රියාපද ගොඩක්ම weather casting. ඒ කියන්නේ මේ කාලගුණ සම්බන්ධව කෙරෙන විග්‍රහයන් වලට තමයි මේ වගේ verbs අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මම දැන් මේ ලයිස්තුවම මම මේ විදිහට කියන්න උත්සාහ කරන්නේ. අපි බලමු උදාහරණ කීපයක් මගින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද මේ impersonal verbs වාක්‍යයකට දාන්නේ. ඒ verbs එක්ක කොහොමද අපි වාක්‍යයක් ගොඩනගා ගන්න කියන එක. මෙතෙන්දී ඉතාමත්ම වැදගත්ම කරුණ තමයි මේ impersonal verbs වලට මම මේ කලින් සඳහන් කළ ක්‍රියාපද වලට කතෘ කෙනෙක් නැතුව ඉබේ කෙරුණට අපි ඉංග්‍රීසියෙන් වාක්‍යයක් ලියද්දී සෙන්ටෙන්ස් එකක් ලියද්දී අනිවාර්යයෙන්ම මේකට කතෘ කෙනෙක් ඉන්න ඕන. දැන් බලන්න වහිනවා කියන එක අපිට සිංහල භාෂාවෙන් අපිට වහිනවා කියලා කෙලින්ම කියන්න පුළුවන්. ගලනවා කියලා කියන්න පුළුවන්. හිම වැටෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාව තුල මේකට සර්වනාම පදයක් එහෙමත් නැත්නම් ප්‍රොනවුන් එකක් අපි යොදාගත යුතුමයි. ඒකම තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන විශේෂත්වය. ඉතින් අපි මේකට යොදා ගන්න ප්‍රොනවුන් එක එහෙම නැත්නම් සර්වනාම පදේ මොකක්ද? අපි මේකට යොදා ගන්න සර්වනාම පදේ තමයි it කියන සර්වනාම පදය. ඉතින් මේ හැම verb එකකටම it කියන සර්වනාම පදේ යොදාගෙන තමයි වාක්‍යයක් සම්පූර්ණ කරගන්නේ. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් අපි rain වහිනවා කියලා කියන්න ඕන නම් ඉංග්‍රීසියෙන් අපි කියන්නේ it rains. එතකොට it rains කියලා කියන්නේ tenses වලදී අපි simple present tense එකේ singular form එකකින් ලියන tense එකක් තමයි it rains කියලා කියන්නේ. ඉතින් tenses සම්බන්ධව ඔබට ඉදිරියේදී මම පාඩම් මාලාවක් නිර්මාණය කිරීමට නියමිතයි. නමුත් tenses පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට ඊටාම පැහැදිලිව මේක වටහා ගන්න පුළුවන් it rain කියන්නේ නැතුව it rains උනේ කොහොමද කියලා. ඉතින් කෙසේ වෙතත් මේ it කියන සර්වනාම පදේ යොදාගෙන තමයි මෙවැනි එහෙම නැත්නම් impersonal verbs එක්ක වාක්‍යයක් අපි ගොඩනගා ගන්නෙ. ඉතින් තව උදාහරණ කීපයකින් තවදුරටත් අපි මේක පැහැදිලි කරගමු. ඉතින් බලන්න දැන් මෙන්න මේ උදාහරණය. It is pouring outside. It is pouring outside. ඔබට මතක ඇති මම මීට කලින් මොහොතකට කලින් ඔබට හඳුන්වලා දුන්නා පෝ කියලා impersonal verb එකක්. අන්න ඒ impersonal verb එකට ing form එක එකතු කරලා pouring වශයෙන් යොදාගෙන present continuous tense එකට සරිලන විදියට වාක්‍යයක් නිර්මාණය කරලා තමයි it is pouring කියලා ඔබට මේ වාක්‍ය ඉදිරිපත් කරලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ අර්ථය තමයි හයියෙන්ම වහිනවා කියන එක තමයි. It is raining වගේ තමයි it is pouring outside කියලා කියන්නේ එළියේ හයියෙන් වහිනවා. ඉතින් ඕනනම් අපිට ඔකට තවත් වාක්‍ය ඛණ්ඩයක් සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මේ වගේ. Please take an umbrella. It is pouring outside. Please take an umbrella. ඉතින් මේ උදාහරණයත් අර පෙර උදාහරණය වගේම තමයි it is
thundering. It is thundering. It is thundering කියලා කියන්නේ අකුණු ගසමින් තිබෙනවා. ඉතින් මේකේ ටෙන්ස් එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම present continuous tense එකට අදාළව තමයි මේ වාක්‍ය ඛණ්ඩය ලියලා තිබෙන්නේ. impersonal verb එකට it කියන pronoun එක එහෙම නැත්නම් සර්වනාම පදේ යොදාගෙන it is thundering වශයෙන් වාක්‍යයක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේම අපිට ඕන නම් තව වාක්‍ය ඛණ්ඩයක් මේකට එකතු කරන්න පුළුවන්. Don't go out. It is thundering. Do not go out. අන්න ඒ වගේ වාක්‍ය අපිට ඊටාම සරලව ලියා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඔබට පූර්ණ අවබෝධයක් එන්නට ඇති impersonal verb නිශ්චිත කර්තෘ කෙනෙක් නොමැති ක්‍රියාපද මොනවද? ඒ ක්‍රියාපද කොහොමද අපි එකතු භාවිතයට අරගෙන වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. මෙහිදී ඊටාම වටිනාම දේ තමයි අපි අනිවාර්යයෙන්ම පොදු නාමයක් විදියට කර්තෘ මණ්ඩලයේ තිබෙන අවසාන කර්තෘ විදියට සැලකෙන it කියන pronoun එක එහෙම නැත්නම් අපිකට කියනවා සර්වනාම පදය යොදාගෙන තමයි මේ impersonal verb සමග අපි වාක්‍ය නිර්මාණය කරගන්නේ. ඉතින් දැනටමත් ඔබ sentence pattern ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා මේ it කියන සර්වනාම පදේ යොදාගෙන කොහොමද sentence pattern නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් අපි sentence pattern කීපයක් ඔබ ඉගෙන ගත්ත මේ දක්වා ඉගෙන ගත sentence pattern කීපයක් අපි මතක් කරගෙන අද දවසේ මේ impersonal verbs පිළිබඳව පාඩම අවසන් කරගමු. ඉතින් විශේෂයෙන්ම තවත් කාරණයක් ඔබට මතක් කර දිය යුතුයි. දැන් මේ දක්වා අපි කතා කළේ impersonal verbs එහෙම නැත්නම් impersonal verbs එක අපි කර්තෘකරයෙක් අවිනිශ්චිත නිසා එවැනි verbs වල කර්තෘවරයෙක් අවිනිශ්චිත නිසා පොදු සර්වනාම පදයක් හැටියට it භාවිතා කරන විදිය තමයි අපි මේ පාඩම් මාතෘකාව තුළ සාකච්ඡා කළේ. ඒ වගේම තමයි සමහර sentence pattern වාක්‍ය රටා තිබෙනවා කර්තෘවරයෙක් අවිනිශ්චිතයි. නමුත් අපි යෝජනාවක් විදිහට තවත් කෙනෙකුට කරන යම් යම් ප්‍රකාශයන් තිබෙනවා. ඉතින් ඒවට අපි මේ it කියන සර්වනාම පදය තමයි බහුලවම භාවිතා කරන්නේ. ඉතින් අපි මෑතකදී මේ දක්වා අපි ඉගෙනගත්ත sentence pattern කීපයක් මතක් කරගෙන අපි බලමු එවැනි අවස්ථාත් මේ භාෂාව තුළ තිබෙනවා කියන එක පිළිබඳව තේරුම් ගන්න. දැන් බලන්න මෙන්න මේ ඔබ කලින් ඉගෙනගත්ත sentence pattern එක වාක්‍ය රටාව it's a pleasure to එකෙන් එහා පැත්තේ infinitive verb එකක් දාලා අපි මේක සම්පූර්ණ කරගමු. it's a pleasure to meet you. ඔබ මුණ ගැසීම සතුටක්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ impersonal verbs. ඒ කියන්නේ කර්තෘ අවිනිශ්චිත verb එක තමයි අපි it කියන සර්වනාම පදය යොදාගන්නේ කියලා. නමුත් මෙතනත් මේ sentence pattern එකේත් අපි සම්පූර්ණම sentence pattern එකේත් කර්තෘ අවිනිශ්චිත නිසා අපි අර impersonal verbs වලට කර්තෘ වශයෙන් it යොදාගත්තා වගේම මේ sentence pattern එකටම මේ වාක්‍ය රටාවටම it කියන සර්වනාම පදේම නැත්නම් pronoun එක යොදාගෙන තමයි අපි මේ sentence pattern එක සකස් කරගෙන තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම අර කලින් කිව්වා වගේ මේක තව කෙනෙකුට යෝජනාවක් කරන ආකාරයේ එහෙම නැත්නම් ප්‍රකාශයක් කරන ආකාරයේ වාක්‍ය රටාවක්. ඉතින් මේකට අපි it කියන සර්වනාම පදය යොදාගෙන තමයි මේ වාක්‍ය රටාව කර්තෘ කෙනෙක් වශයෙන් යොදාගෙන it කියන සර්වනාම පදේ අපි මේ වාක්‍යය සම්පූර්ණ කරගෙන තිබෙනවා. ඉතින් මේ වගේ විවිධ වූ sentence pattern රාශියක් ඉංග්‍රීසි භාෂාව තුළ තිබෙනවා. ඉතින් අපි එකින් එක ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් අපි කලින් ඉගෙනගත්ත තවත් sentence pattern එකක් තමයි it's high time to කියලා කියන්නේ. අපි මේකෙනුත් අපි හදාගමු සම්පූර්ණ sentence pattern එකක් it's high time to go home. ඒ කියන්නේ ගෙදර යන්න හොඳ වෙලාව. ඉතින් අපි තවත් sentence pattern එකක් අපි ඉගෙන ගත්තා. අපි ඒකත් මතකයට අරගෙනම අද දවසේ පාඩම මෙතනින් අවසන් කරගමු. ඉතින් අවසාන වශයෙන් මේ sentence pattern එකත් අපි සම්පූර්ණ කරගෙන මෙන්න මේ විදිහට අද දවසේ පාඩම අවසන් කරගමු. it's better to take medicine. ඒ කියන්නේ බෙහෙත් ගන්න එක වඩා හොඳයි. ඉතින් අද දවසේ වැදගත් පොයින්ට්ස් ටිකක් අපි සාකච්ඡා කළා, කරුණු ටික සාකච්ඡා කළා. ඉතින් අද දවසේ ලොකු
වේලාවක් මේ වීඩියෝට ගත කරපු නිසා මම හිතනවා ඊළඟ දවසේ අපි සෙන්ටෙන්ස් පැටර්න් එකක් අලුත් සෙන්ටෙන්ස් පැටර්න් එකක් සාකච්ඡා කරනතුරු ඉගෙන ගන්නතුරු අද දවස මේ විදිහට මා නිමාවටපත් කරන බොහොම ස්තුතියි මා සමග රැඳී සිටියාට